ඊළඟ මාතෘකාව සෛලය පිළිබඳ ඓතිහාසික පසුබිම උපසෛලීය ඒකකවල ව්‍යුහය සහ කෘත්‍ය විශ්ලේෂණය. මේකට කලින් නිතරම MCQ වල අහන කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සඳහා විද්‍යාගාර පරීක්ෂණ වගේ ඒ කොටස මම විස්තර කරලා ඉන්නම්. කාබෝහයිඩ්‍රේට් සඳහා අපි පරීක්ෂණ 3ක් කරනවා. පළවෙනි පරීක්ෂණය තමයි ඔක්සිහාරක සීනි පරීක්ෂාව. දෙවෙනි එක නිරොක්සිහාරක සීනි පරීක්ෂාව. තුන්වෙනි එක පිෂ්ඨ පරීක්ෂාව. මේ පරීක්ෂණවලදී අපි ඔක්සිහාරක සීනි පරීක්ෂා කරන්න ගන්න බෙනඩික්ට් ද්‍රාවණය. නිරොක්සිහාරක සීනි පරීක්ෂා කරද්දී බෙනඩික්ට් ද්‍රාවණයත් එක්ක HCl වගේ අම්ලයක් ගන්නවා. පිෂ්ඨ පරීක්ෂාවේදී අපි කරන්නේ අයඩීන් පරීක්ෂාව. ලිපිඩ සඳහා පරීක්ෂා කරද්දී සූඩෑන් 3 පරීක්ෂාව තමයි ලිපිඩ වලට එන්නේ. ප්‍රෝටීන් සඳහා පරීක්ෂා කරද්දී බයුරේට් පරීක්ෂාව, මිලන් පරීක්ෂාව, සැන්තෝප්‍රෝටීන් පරීක්ෂාව කියන තුනම කරනවා. එතකොට මේවායේ වර්ණ විපර්යාස අපි 10 වසර විද්‍යාවේදී ඉගෙන ගන්න හින්දා මම මෙතෙන්දි විශේෂයෙන් මතක් කරන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 10 වසර විද්‍යාව පොතේ පළවෙනි පාඩමේ මේ පරීක්ෂණ වලින් පස්සේ එන නිරීක්ෂණ ඔක්කොම දාලා තියෙනවා. අපි යමු අපේ මාතෘකාවට. සෛලය පිළිබඳ ඓතිහාසික පසුබිම උපසෛලීය ඒකකවල ව්‍යුහය සහ කෘත්‍ය විශ්ලේෂණය. ඒකේ යටතේ සෛලවාදය. සියලු ජීවීන් සෛල වලින් සෑදී ඇත. වරහන් ඇතුලේ කලින් පැහැදිලි කරන ලද ජීවයේ සංවිධාන මට්ටම් ධූරාවලිය නැවත මතක් කරන්න. අපි ජීවයේ සංවිධාන මට්ටම් ධූරාවලිය කතා කරා පළවෙනි පාඩමේ 5 වෙනි පිටුවේ. අණු, ඉන්ද්‍රිකා, සෛල, පටක, ඉන්ද්‍රිය පද්ධති, ජීවීන්, ගහන, ප්‍රජා, පරිසර පද්ධති, ජෛව ගෝලය යනු එම මට්ටම් වේ කියලා. මේකේ අණු ඉන්ද්‍රිකා කියන එක ජීවයේ මූලිකම ව්‍යුහමය කෘත්‍යමය ඒකක විදියට අපි ගන්නෑ. අපි සෛලයෙන් තමයි පටන් ගන්නෙ. ඒක මේ කොටසෙදි පැහැදිලි කරලා තියෙනවා. මම එතෙන්දිත් ඒක කිව්වා. ඒක සෛලික ජීවියෙකු උදාහරණ ක්ලැමිඩමොනාස් හෝ ඊස්ට්. ඒ කට්ටිය එක සෛලකින් තමයි හැදිලා තියෙන්නේ. බහුසෛලික ශාකයක් හෝ සත්වයෙකු. ඒක සෛලික ජීවියෙකු හෝ බහුසෛලික ශාකයක් හෝ සත්වයෙකු සෑදිය හැකි හෝ ජීවී ලෙස සැලකිය හැකි මූලික ඒකකය සෛලයයි. ඒ කියන්නේ සෛලයට පහළ මට්ටම් අපි ජීවී විදියට ගන්නෙ නැහැ. මෙතන දැන් පළවෙනි පාඩමේ 5 වෙනි පිටුවේ තිබ්බ අණු ඉන්ද්‍රිකා කියන මට්ටම් අපි ජීවී විදියට ගන්නෑ. එතනින් පස්සෙන සෛලයේ ඉඳන් උඩට තමයි අපි ගන්නෙ ජීවී විදියට. ඒකසෛලික ජීවියෙකු හෝ බහුසෛලික ශාකයක් හෝ සත්වයෙකු සෑදිය හැකි හෝ ජීවී ලෙස සැලකිය හැකි මූලික ඒකකය සෛලයයි. ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. අපිට සිලබස් එකේ ඉස්සරහට යනකොට මේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකක එක අහු වෙනවා. එතකොට හැම එකටම එකම එක නෙවෙයි ව්‍යුහමය වෙන්නේ කෘත්‍යමය වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන සෛලය කියන එක අපි ව්‍යුහමය ඒකකයේ විදියටත් ගන්නවා කෘත්‍යමය ඒකකයේ විදියටත් ගන්නවා. ඒත් අපිට ඉස්සරහට පෘෂ්ඨවංශී ස්නායු පද්ධතිය ගැන ඉගෙන ගනිද්දී ස්නායු පද්ධතියේ පෘෂ්ඨවංශීන්ගේ ව්‍යුහමය ඒකකයේ නියුරෝනය විදියටත් කෘත්‍යමය ඒකකයේ ප්‍රතීක ඡාපයේ විදියටත් ගන්නවා. ඒක නිසා මතක තියාගන්න හැමතැනම ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකක එකම එකක් නෙවෙයි. දැන් ස්නායු පද්ධතියේ පෘෂ්ඨවංශීන්ගේ ව්‍යුහමය ඒකකයේ නියුරෝනය විදියට ගත්තට කෘත්‍යමය ඒකකයේ විදියට ගන්න ප්‍රතීක ඡාපය. ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. ද්‍රව්‍යවල සෛලයක් මගින් නිරූපණය වන සංවිධාන මට්ටම් මගින් ජීවයේ සියලු ලාක්ෂණික ලක්ෂණ පෙන්වයි. ඒ කියන්නේ සෛලය මගින් ජීවයේ සියලු ලාක්ෂණික ලක්ෂණ පෙන්වනවා. ජීවයේ සියලු ලාක්ෂණික ලක්ෂණ පිටු අංක 4 පළවෙනි පාඩමේ දීලා තියෙනවා 7ක් ලක්ෂණ 7ක්. මොනවද? ක්‍රමවත් බව සහ සංවිධානය, පරිවෘත්තීය, වර්ධනය හා විකසනය, උද්දීප්‍යතාව හා සමායෝජනය, අනුවර්තනය, ප්‍රජනනය, ආවේනීය සහ පරිණාමය. මෙන්න මේක තමයි මෙතන කියන්නේ. ද්‍රව්‍යවල සෛලයක් මගින් නිරූපණය වන සංවිධාන මට්ටම් මගින් ජීවයේ සියලු ලාක්ෂණික ලක්ෂණ පෙන්වයි. ඒකසෛලික ජීවියෙකුගේ හෝ බහුසෛලික ශාක හා සත්වයන් වුවද
සෛලයට පහළ මට්ටමක් ජීවී ලෙස සැලකිය නොහැකිය. රොබර්ට් හූක් 1665. මෙතන මේ නම් වලට ඉස්සරහින් වරහන් ඇතුලේ වර්ෂ දීලා තියෙනවා. වර්ෂ විභාගෙට අහන්නේ නැහැ. රොබර්ට් හූක් සරල අන්වීක්ෂයක් මගින් වල්කයක් පරීක්ෂා කර මූලික ඒකකය හැඳින්වීමට සෛලය යන පදය දෙන ලදී. රොබර්ට් හූක් සරල අන්වීක්ෂයක් මගින් වල්කයක් පරීක්ෂා කර මූලික ඒකකය හැඳින්වීමට සෛලය යන පදය දෙන ලදී. මෙතන වල්කයක් කියන්නේ අපි වල්ක ගැන ඉගෙන ගන්න ඉස්සරහට 4 වෙනි පාඩමේදී වල්කයක් කියන්නේ අජීවී පටකයක්. වල්කයක් අජීවී පටකයක්. එතකොට අජීවී පටකයක් කියන්නේ මොකෝ? ඒකේ තියෙන බිත්තිය විතරයි. වල්කයක් කියන්නේ බිත්තිය විතරක් තියෙන අජීවී පටකයක්. එතකොට මේ බිත්තිය හැදෙන්නේ මොනවයින්ද? සෙලියුලෝස් සුබෙරින්. අපි මේ වගේ දේවල් පාඩම් කරද්දී පොයින්ට් අවුට් කරනවා කියන්නේ මෙන්න මේක තමයි. අපි මතක් කරන්න ඕන අපි කලින් පාඩම් වල ඉගෙන ගත්තුවා මේ අදාළ තැනට මතක් කරලා. වල්කයක් අජීවී පටකයක් බිත්තිය පමණක් ඇත සෙලියුලෝස් සුබෙරින් වලින් තමයි මේ බිත්තිය හැදෙන්නේ. හරි. අපි ඊළඟට යමු ඇන්ටන් වෑන් ලීවෙන්හූක්. රොබර්ට් හූක්ගේ සමකාලීනයෙකු වන ඇන්ටන් වෑන් ලීවෙන්හූක් විසින් ඒකසෛලික ජීවීන් වන යූග්ලිනා සහ බැක්ටීරියා පිළිබඳ පළමුවෙන්ම විස්තර කර වාර්තා කරන ලදී. ඒකසෛලික ජීවීන් වන යූග්ලිනා සහ බැක්ටීරියා පිළිබඳ පළමුවෙන්ම විස්තර කර වාර්තා කරන ලදී. මැතියස් ශ්ලයිඩන් උද්භිද විද්‍යාඥයෙකි. ශාක පටක පිළිබඳ අධ්‍යයනය කර සියලු ශාක සෛලවලින් සෑදී ඇති බව නිගමනය කළේය. තියඩෝර් ෂෙවාන් සත්ව විද්‍යාඥයෙකි. සත්ව පටකද සෛලවලින් සෑදී ඇති බව නිගමනය කළේය. රැඩෝල්ෆ් වර්චෝ සියලු සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවල සෛල විභාජනයෙන් බව පෙන්වා දුන්නේය. සියලු සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින් නෙමෙයි. කලින් පැවති සෛලවල සෛල විභාජනයෙන්. කලින් පැවති සෛලවල සෛල විභාජනයෙන් බව පෙන්වා දුන්නේය. එතකොට ශ්ලයිඩන් කිව්වේ ශාක පටක තමයි ශ්ලයිඩන් අධ්‍යයනය කරේ සියලු ශාක සෛල වලින් සෑදී ඇති බව. ෂෙවාන් කිව්වේ සත්ව පටක අධ්‍යයනය කරලා සත්ව පටකද සෛල වලින් සෑදී ඇති බව. වර්චෝ කිව්වේ සියලු සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවල සෛල විභාජනයෙන් බව. මෙන්න මේ අවසානට කතා කරපු විද්‍යාඥයෝ 3 දෙනා මැතියස් ශ්ලයිඩන්, තියඩෝර් ෂෙවාන්, රැඩෝල්ෆ් වර්චෝ කියන විද්‍යාඥයන් 3 දෙනා එකතු වෙලා තමයි සෛලවාදය ඉදිරිපත් කරන ලද්දේ. සෛලවාදයේ සඳහන් වන්නේ සියලු ජීවීන් එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් හෝ සෑදී ඇත. සියලු ජීවීන් එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් හෝ සෑදී ඇත. ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය. ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය. සියලු සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලිනි. එතකොට සෛලවාදයේ සඳහන් වෙන මේ 3 හරියට පාඩම් කරගන්න ඕන. සියලු ජීවීන් එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් හෝ සෑදී ඇත. ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලයයි. සියලු සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. ඒ වුණාට දැන් මෙතන කලින් පැවති සෛල වලින් කියලා තිබ්බට රැඩෝල්ෆ් වර්චෝ යටතේ තියෙනවා සියලු සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වල සෛල විභාජනයෙන් කියලා. ඒකින්ද වැඩිය හොඳයි සියලු සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වල සෛල විභාජනයෙන් කියලා ලියවනවා. ඊළඟ මාතෘකාව සෛල සංවිධානය. සෛල සංවිධාන ආකාර දෙකකි. එනම් ප්‍රාග්නෂ්ටික ප්‍රොකැරියෝටික් සහ සෝනෂ්ටික යුකැරියෝටික් වේ. ප්‍රාග්නෂ්ටික සහ සෝනෂ්ටික මේ වචන දෙකේම අගටම නෂ්ටික කියලා කැලක් තියෙනවනේ. ඒ කියන්නේ මේක නෂ්ටික සංවිධාන දෙකක් තමයි. ප්‍රාග්නෂ්ටික සෝනෂ්ටික කියන්නේ නෂ්ටික සංවිධාන දෙකක්. සියලුම සෛල වලට පොදු මූලික ලක්ෂණ කිහිපයකි. එනම් කියලා අපිට මෙතන කොටු කරලා දීලා තියෙන ලක්ෂණ 4. සියලුම සෛල වර්ණීය පාදකයක් වන ප්ලාස්ම පටලයෙන් වට වී ඇත. සෛල තුල සයිටෝසෝලය ලෙස හඳුන්වන අර්ධ තරලමය සහ ජල්ලිමය කියන්නේ ජෙලි වගේ අර්ධ තරලමය සහ ජල්ලිමය ද්‍රව්‍යයක් ඇත. උපසෛලීය සංඝටක සයිටෝතොලය තුල අවලම්බණය වී ඇත.
ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA ඇත. සියලුම සෛලවල රයිබෝසෝම ඇත. මේකෙදී අපි මතක තියාගන්න ඕනේ මෙන්න මෙතන කියනවා සියලුම සෛලවල රයිබෝසෝම ඇත කියලා. හැබැයි සියලුම සෛලවල රයිබෝසෝම තිබ්බහම අපිට ගන්න වෙන්නේ මෙතන 70 රයිබෝසෝම විතරයි. මේ දීලා තියෙන සියලුම සෛලවලට පොදු මූලික ලක්ෂණ වළංගු වෙන්නේ ප්‍රාග්නෂ්ටික හා සූනෂ්ටික ජීවී සෛලවලට. ප්‍රාග්නෂ්ටික හා සූනෂ්ටික ජීවී සෛලවලට. එතකොට ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA ඇත කියලා මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ එකේ කියනවා සියලුම සෛලවල රයිබෝසෝම ඇත. එතකොට රයිබෝසෝම හදන්න අපි දන්නවා RNA දායක වෙනවයි කියලා. එතකොට අපිට මේකෙන් ගන්න පුළුවන් ජීවීන් ළඟ DNA RNA කියන දෙකම තියෙනවයි කියලා. අපි බලමු දැන් ආයේ ලක්ෂණ හතරම සියලුම සෛල අනීය බාධකයක් වන ප්ලාස්ම පටලයෙන් වට වී ඇත. සෛලය තුල සයිටෝසෝලය ලෙස හඳුන්වන අර්ධ තරලමය සහ ජල්ලිමය ද්‍රව්‍යයක් ඇත. උපසෛලීය සංඝටක සයිටෝසෝලය තුල අවලම්බනය වී ඇත. ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA ඇත. සියලුම සෛලවල රයිබෝසෝම ඇත. ඊළඟ මාතෘකාව ප්‍රාග්නෂ්ටික සහ සූනෂ්ටික සෛල අතර ඇති වෙනස්කම්. වගුවක් දීලා තියෙනවා අපි බලමු මේ වගුව. පළවෙනි තීරුවේ තියෙනවා ලක්ෂණය ඊළඟට ප්‍රාග්නෂ්ටික සෛල ඊළඟට සූනෂ්ටික සෛල. පළවෙනි තීරුවේ ලක්ෂණය ඊළඟට ප්‍රාග්නෂ්ටික සෛල ඊළඟට සූනෂ්ටික සෛල. ලක්ෂණය යටතේ ජීවීහු ප්‍රාග්නෂ්ටික සෛල යටතේ දීලා තියෙනවා බැක්ටීරියා ආකිබැක්ටීරියා. මෙතන බැක්ටීරියා ආකිබැක්ටීරියා වලට අමතරව සයනොබැක්ටීරියාත් අපිට දාන්න පුළුවන්. මම මේ අමතරව වගුවේ අමතරව කියන පොයින්ට් පොඩ්ඩක් පැන්සලින් හරි ලියා ගන්න. මොකද ප්‍රශ්න අහනකොට මේ විදිහට තමයි අහන්නේ. මේ වගු පිටින් කඩපාඩම් කරාට වැඩක් නැහැ. ඊට පස්සේ එකේ සූනෂ්ටික සෛල යටතේ දීලා දෙනවා ජීවීන්ට උදාහරණ ප්‍රොටිස්ටා දිලීර. ඒ කියන්නේ ෆන්ගී ශාක සහ සත්වයන්. ජීවීහු බැක්ටීරියා ආකිබැක්ටීරියා සයනොබැක්ටීරියා ප්‍රොටිස්ටා දිලීර ශාක සහ සත්වයන්. සෛලවල ප්‍රමාණය සාමාන්‍ය විෂ්කම්භය 0.5 මයික්‍රෝමීටර අතර ප්‍රාග්නෂ්ටික සෛල. සූනෂ්ටික සෛලවල විෂ්කම්භය 10 මයික්‍රෝමීටර 100 මයික්‍රෝමීටර අතර. ආකාරය ප්‍රාග්නෂ්ටික සෛල යටතේ දීලා තියෙනවා ප්‍රධාන වශයෙන් ඒක සෛලිකය. ඇත්තටම මේකේ බහුසෛලිකයෝ නැත කියලා මතක තියාගන්න. ප්‍රධාන වශයෙන් ඒක සෛලිකය. සූනෂ්ටික සෛල යටතේ ආකාරය දීලා තියෙනවා. ප්‍රධාන වශයෙන් බහුසෛලිකය. බොහෝ ප්‍රොටිස්ටාවන් හැර සහ සමහර දිලීර ඒක සෛලිකය. බොහෝ ප්‍රොටිස්ටාවන් හැර සහ සමහර දිලීර ඒක සෛලිකය. පරිණාමික සම්භවය දීලා තියෙනවා ප්‍රාග්නෂ්ටික සෛලවල අවුරුදු බිලියන 3.5කට පෙර. අවුරුදු බිලියන 3.5කට පෙර. සූනෂ්ටික සෛලවල පරිණාමික සම්භවය අවුරුදු බිලියන 1.8කට පෙර ප්‍රාග්නෂ්ටිකයන්ගෙන් සම්භවය විය. ප්‍රාග්නෂ්ටිකයන් තමයි සූනෂ්ටිකයෝ ප්‍රාග්නෂ්ටිකයන්ගෙන් තමයි සම්භවය වෙලා තියෙන්නේ. මෙතෙන්දි මම මුල් පාඩමේදීම කිව්වා මේ සම්භවය වෙච්ච අවුරුදු වර්ෂ බිලියන ගණන් ඒවා මතක තියාගන්න ඕනේ එක තැනක ලියා ගන්න කියලා. ආයි මම මෙතෙන්දි මතක් කරන්න වර්ෂ බිලියන 4.6කට කලින් තමයි පෘථිවියේ සම්භවය සිද්ධ වුනේ. බිලියන 3.5කට කලින් තමයි මුල්ම ජීවියා. බිලියන 2.7කට කලින් තමයි මුල්ම ප්‍රභාසංශ්ලේෂක සයනොබැක්ටීරියා. බිලියන 1.8කට කලින් තමයි ප්‍රථම සූනෂ්ටිකයා ඒකසෛලික සූනෂ්ටිකයා. බිලියන 1.2කට කලින් තමයි සූනෂ්ටික බහුසෛලිකයන් නැති වුනේ. ඒ ටික මතක තියාගන්න ඕනේ. දැන් මෙතන දීලා තියෙනවා පරිණාමික සංභවය ප්‍රාග්නෂ්ටික සෛල අවුරුදු බිලියන 3.5කට පෙර සූනෂ්ටික සෛල අවුරුදු බිලියන 1.8කට පෙර ප්‍රාග්නෂ්ටිකයන්ගෙන් සම්භවය විය. සෛල විභාජනය ප්‍රාග්නෂ්ටික සෛල ද්විඛණ්ඩනය සිදුවේ. ඌනන විභාජනය සහ අනූනන විභාජනය සිදු නොවේ. ද්විඛණ්ඩනය සිදුවේ ඌනන විභාජනය සහ අනූනන විභාජනය සිදු නොවේ. සූනෂ්ටික සෛල ඌනන විභාජනය හෝ අනූනන විභාජනය හෝ විභාජන ක්‍රම දෙකම. ඒ කියන්නේ ඌනන විභාජනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනූනන විභාජනය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඌනන අනූනන දෙකම වෙන්න පුළුවන්. එතකොට අපි මෙතෙන්දි මතක තියාගන්න ඕනේ ඉස්සරහට අපිට හම් වෙනවා ජන්මානු ශාක ගැන. ජන්මානු ශාකවල වෙන්නේ අනූනනය විතරමයි. ජන්මානු ශාකවල වෙන්නේ අනූනනය විතරමයි. ඊළඟ එක ප්‍රවේණික ද්‍රව්‍ය.
ප්‍රවේණික ද්‍රව්‍යයේ යටතේ ප්‍රාග්නෂ්ටික සෛලවල දීලා තියෙන වලයාකාර DNA වන අතර ඒවා සෛලප්ලාස්මය තුල නිදහසේ ඇත. මෙය නියුක්ලියෝඩ ප්‍රදේශය වන අතර DNA හිස්ටෝන් ප්‍රෝටීන සමග බැඳී නැත. ඊට පස්සේ එකේ දීලා තියෙනවා සූනෂ්ටික සෛලවල ප්‍රවේණික ද්‍රව්‍ය නෂ්ටිය තුල අඩංගු වන රේඛීය DNA හිස්ටෝන ප්‍රෝටීන සමග බැඳී ඇත කියලා. මෙන්න මෙතන මතක තියාගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ප්‍රවේණික ද්‍රව්‍ය යටතේ දීලා තියෙනවා ප්‍රාග්නෂ්ටිකයන්ගේ DNA හිස්ටෝන ප්‍රෝටීන සමග බැඳී නැත. ඒ කියන්නේ ළමයි නග්න DNA වලට. අපි මේ සම්පත් පොතේම 88 වෙනි පිටුව බලන්න. 88 වෙනි පෙට්ටේ අධිරාජධානි 3 සංසන්දනය කරලා තියෙන තැන ලාක්ෂණික ලක්ෂණ ගොඩේ 4 වෙනි කරුණ තමයි ජාන සංයුතිය. ඒකේ දීලා තියෙනවා DNA සමග බැඳුණු හිස්ටෝන. බැක්ටීරියා කියන්නේ ප්‍රාග්නෂ්ටිකෝ ඒ කට්ටියන්ගේ DNA සමග බැඳුණු හිස්ටෝන නැත. ආකියාවන්ගේ දීලා තියෙනවා සමහර විශේෂවල ඇත. ඒ කියන්නේ DNA සමග බැඳුණු හිස්ටෝන සමහර ආකියාවන්ට තියෙනවා, සමහර ආකියාවන්ට නැහැ. යුකැරියා සූනෂ්ටික ඒ කට්ටියන්ගේ DNA සමග බැඳුණු හිස්ටෝන ප්‍රෝටීන ඇත කියලා දීලා තියෙනවා. මෙන්න මේ වගුවේ ඒ වගුවයි මේ වගුවයි අපි සංසන්දනය කළා. මෙතන මතක තියාගන්න ඕන දේවල් තමයි බොහෝ ආකියාවන් නග්න DNA දරයි. ඒ කියන්නේ නග්න DNA අණු හිස්ටෝන් ප්‍රෝටීන සමග බැඳී නැති DNA. සූනෂ්ටිකයන්ගේද නග්න DNA අඩංගු වෙනවා. සූනෂ්ටිකයන්ගෙත් මේ හිස්ටෝන් ප්‍රෝටීනත් එක්ක බැඳිච්ච නැති DNA අඩංගු වෙනවා. නමුත් ඒව කොහෙද තියෙන්නේ? ඒව ඇත්තේ හරිත ලව සහ මයිටොකොන්ඩ්‍රියා තුල. සූනෂ්ටිකයන්ට නග්න DNA මෙන්ම හිස්ටෝන ප්‍රෝටීන් සමග බැඳුණු DNAද තියෙනවා. ප්‍රාග්නෂ්ටිකයන්ගේ ආකියාවලටත් මේ දෙවර්ගෙම තියෙනවා. ප්‍රාග්නෂ්ටිකයන්ගේ ආකියාවලටත් නග්න DNA වගේම හිස්ටෝන් ප්‍රෝටීන් සමග බැඳුණු DNA තියෙනවා. ඒ කරුණු අලුතින් ඉගෙන ගත්තා නම් ඒව පොඩ්ඩක් පැන්සලෙන් ලියලා තියාගන්න. ඊළඟ එක රයිබෝසෝම වර්ගය. 70S කුඩා රයිබෝසෝම තමයි ප්‍රාග්නෂ්ටික සෛලවල තියෙන්නේ. සූනෂ්ටික සෛලවල 70S තියෙනවා මයිටොකොන්ඩ්‍රියා සහ හරිත ලව තුල 80S ඒ කියන්නේ විශාල රයිබෝසෝම යන දෙවර්ගයේම අඩංගු වේ. 70S තුත් තියෙනවා විශාල 80S තුත් තියෙනවා 70S තියෙන මයිටොකොන්ඩ්‍රියා සහ හරිත ලව තුල. ඊට පස්සේ ඒකේ තියෙනවා අන්තප්ලාස්මීය ජාලිකා වලට සම්බන්ධ වී පැවතිය හැක. සයිටෝසෝලය තුල නිදහසේ ඇත. ඒක විශේෂ කියන දෙයක් නෑ. ඒක මතක තියාගන්න ඕන මේ අර 26 වෙනි පිටේ දීලා තියෙනවනේ සියලුම සෛලවල රයිබෝසෝම ඇත කියලා. එතකොට දැන් 70S කුඩා රයිබෝසෝම තමයි ප්‍රාග්නෂ්ටිකයන්ගේ තියෙන්නේ. එතකොට 80S නෑ. අන්න ඒක තමයි එතන මතක තියාගන්න ඕනේ. සියලුම සෛලවල රයිබෝසෝම ඇත කියන්නේ මෙතන කතා කරන්නේ 70S කියන්නේ. ඊළඟ එක ඉන්ද්‍රිකා. පටල වලින් වට වී නැති ඉන්ද්‍රිකා ඇත. පටල වලින් වට වී නැති ඉන්ද්‍රිකා ඇත. උපසෛලීය සංඝටක සුළු ප්‍රමාණයක් අඩංගුයි. උදාහරණ රයිබෝසෝම. අභ්‍යන්තර පටල දුර්ලභය. නැත්නම් අභ්‍යන්තර පටල තිබ්බොත් ඒව ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය හා ඉන්ටු තිර කිරීම හා සම්බන්ධය. ඒ කියන්නේ මේ කොටස අදාළ වෙන්නේ ප්‍රාග්නෂ්ටික සෛලවලට. පටල වලින් වට වී නැති ඉන්ද්‍රිකා ඇත. උපසෛලීය සංඝටක සුළු ප්‍රමාණයක් අඩංගුය. උදාහරණ රයිබෝසෝම. අභ්‍යන්තර පටල දුර්ලභය. ඇතනම් ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය හා N2 තිර කිරීම හා සම්බන්ධය. මෙන්න මෙතන මතක තියාගන්න බැක්ටීරියාවන්ගේ ප්ලාස්මා පටලය හා සම්බන්ධ ජෛව ක්‍රියාවලි තුනයි. බැක්ටීරියාවන්ගේ ප්ලාස්මා පටලය හා සම්බන්ධ ජෛව ක්‍රියාවලි තුනයි. 1 ශ්වසනය, 2 ප්‍රභා සංශ්ලේෂණය, 3 නයිට්‍රජන් තිර කිරීම. ඊට පස්සේ ඉන්ද්‍රිකා යටතේ සූනෂ්ටික සෛලවල කතා කරනවා පටල වලින් වට වූ ඉන්ද්‍රිකා සහ අනිකුත් උපසෛලීය සංඝටක ඇත. පටල වලින් වට වූ ඉන්ද්‍රිකා සහ අනිකුත් උපසෛලීය සංඝටක ඇත. ඉන්ද්‍රිකාවල ඉහළ විවිධත්වයක් ඇත. උදාහරණ නෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, හරිත ලව පටල දෙකකින් වට වී ඇත. ද්විපටලමය ඉන්ද්‍රිකා කියලා අපි මේව ගැන ඉස්සරහට කතා කරනවා. නෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, හරිත ලව පටල දෙකකින් වට වී ඇත. උදාහරණ ලයිසෝසෝම, මධ්‍ය රික්තක,
තනි පටලයකින් වට වී ඇත. ලයිසෝසෝම මධ්‍ය රික්තක තනි පටලයකින් වට වී ඇත. ඒ කියන්නේ සූනෂ්ටික සෛලවල ඉන්ද්‍රිකා ඒක පටලම ඉන්ද්‍රිකාවක් තියෙනවා, ද්වි පටලම ඉන්ද්‍රිකාවක් තියෙනවා. ප්‍රාග්නෂ්ටිකයන්ගේ තියෙන්නේ පටල වලින් වට වී නැති ඉන්ද්‍රිකා. ඊට පස්සේ සෛල බිත්තිය ගැන කතා කරද්දී ප්‍රාග්නෂ්ටික සෛලවල බැක්ටීරියා හා සයනොබැක්ටීරියා වල පෙප්ටිඩෝග්ලයිකන් ඇත. ආකි බැක්ටීරියා තුල පොලිසැකරයිඩ් හා ප්‍රෝටීන ඇත. බැක්ටීරියා හා සයනොබැක්ටීරියා වල පෙප්ටිඩෝග්ලයිකන් ඇත. ආකි බැක්ටීරියා තුල පොලිසැකරයිඩ් හා ප්‍රෝටීන ඇත. එතකොට අපි මේකෙදි සෛල බිත්ති නැති බැක්ටීරියා ගැන කතා කරනවා සුද්ධජීවි විද්‍යාවේදී. සෛල බිත්ති නැති බැක්ටීරියා තියෙනවා සුද්ධජීවි විද්‍යා පාඩමේදී අපිට සුද්ධජීවි විද්‍යා පාඩමේදී අපිට සෛල බිත්ති නැති බැක්ටීරියා ගැන ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු සූනෂ්ටික සෛලයේ සෛල බිත්තිය ගැන. හරිත ශාක හා දිලීරවල සෛල බිත්ති දැඩිය පොලිසැකරයිඩ ඇත. ශාක සෛල බිත්තිවල සෙලියුලෝස් ඇති අතර දිලීර සෛල බිත්තිවල කයිටින් අඩංගු වේ. සත්ව සෛලවල සෛල බිත්ති නැත. සත්ව සෛලවල සෛල බිත්ති නැත. හරිත ශාක හා දිලීරවල සෛල බිත්ති දැඩිය පොලිසැකරයිඩ ඇත. ශාක සෛල බිත්තිවල සෙලියුලෝස් ඇති අතර දිලීර සෛල බිත්තිවල කයිටින් අඩංගු වේ. සත්ව සෛලවල සෛල බිත්ති නැත. ඊළඟ එක කශිකා. ප්‍රාග්නෂ්ටික සෛලවල කශිකා සරලය ශුද්‍ර නාලිකා නැත. බහිස්සෛලීයයි. සරලය ශුද්‍ර නාලිකා නැත බහිස්සෛලීයයි. බහිස්සෛලීය කියන්නේ මොකද? මෙතන ඊළඟ එකේ අපි කතා කරනවා අන්තස්සෛලීය. අන්තස්සෛලීය බහිස්සෛලීය. බහිස්සෛලීය කියන්නේ කශිකාව ප්ලාස්ම පටලයෙන් වට වෙලා නැත්තම්. ප්ලාස්ම පටලයෙන් වට වෙලා නම් ඒකට තමයි අපි අන්තස්සෛලීය කියලා කියන්නේ. සරලය ශුද්‍ර නාලිකා නැත බහිස්සෛලීයයි. සෛල මතු පිට පටලයෙන් ආවරණය වී නැත. විෂ්කම්භය නැනෝමීටර් 20යි. ඊට පස්සේ සූනෂ්ටික කශිකා සංකීර්ණයි ශුද්‍ර නාලිකා වලින් සෑදුණු 9.2 ව්‍යුහයක් ගනී. අන්ත සෛලීය. ඒ කියන්නේ සෛල මතු පිට පටලයෙන් වට වී ඇත. විෂ්කම්භය නැනෝමීටර් 200යි. අරක නැනෝමීටර් 20යි, මේක නැනෝමීටර් 200යි. ශ්වසනය ප්‍රාග්නෂ්ටික සෛලවල අභ්‍යන්තර පටල නැමුම් මගින් සිදු කරයි. සූනෂ්ටිකයන්ගේ ස්වායු ශ්වසනයට මයිටොකොන්ඩ්‍රියා ඇත. ප්‍රභා සංශ්ලේෂණය ප්‍රාග්නෂ්ටිකයන්ගේ හරිත ලව නැත ගොනු ලෙස සැකසී නැති ගොනු විදියට සැකසිලා නැති පටල මත සිදුවේ. සැකසිලා නැති පටල මත සිදුවේ. සූනෂ්ටිකයන්ගේ සාමාන්‍යයෙන් සූස්තර හෝ ග්‍රැනාවලට ගොනු වී ඇති පටලවලින් සමන්විත හරිත ලව ඇත. සාමාන්‍යයෙන් සූස්තර හෝ ග්‍රැනාවලට ගොනු වී ඇති පටලවලින් සමන්විත හරිත ලව ඇත. නයිට්‍රජන් තිර කිරීම සමහර ජීවීහු නයිට්‍රජන් තිර කරනවා ප්‍රාග්නෂ්ටික සෛල යටතේ. නයිට්‍රජන් තිර කරන හැකියාව කිසිවෙකුටත් නැහැ සූනෂ්ටිකයන් යටතේ. අධිරාජධානී බැක්ටීරියා සහ ආකියා ප්‍රාග්නෂ්ටිකයන්ය අනෙක් සියලුම ජීවීන් සූනෂ්ටිකයන්ය. ඒක 80 වටපිටුවේ වගුවේ දාලා තියෙනවා. අධිරාජධානී සංසන්දනය කරලා ඒව විස්තර කරද්දී අපි ඒක එතෙන්දි කතා කරමු. එතකොට මේකේ පොයින්ට් එකක් විදියට මතක තියාගන්න සමහර ප්‍රාග්නෂ්ටිකයන්ට පමණක් පොදු කායික ලක්ෂණය නයිට්‍රජන් තිර කිරීමයි. ව්‍යුහමය ලක්ෂණය පෙප්ටිඩෝග්ලයිකන් සහිත සෛල බිත්තියයි. සමහර ප්‍රාග්නෂ්ටිකයන්ට පමණක් පොදු වෙච්ච කායික ලක්ෂණය තමයි නයිට්‍රජන් තිර කිරීම. ව්‍යුහමය ලක්ෂණය තමයි පෙප්ටිඩෝග්ලයිකන් සහිත සෛල බිත්තිය.